ඔය මොකද තාත්තනේ යකෝ මම මැරජින දාස. අනේ මේ තාත්තා මොන ජීඳ අල්ලුවා මට වැඩක් නැහැ. මට මේක ගෙට යන්න දෙන්න. මම මැරජින දාස යකෝ. මේ තාත්තේ මම මෙයා මට කියන හොඳේ කියපන්. අනේ මම තාත්තට සෙලා පටන් ගන්න මට ගෙට යන්න දෙන්න කියලා. අතේ කරන්නේ මෙන්න එකයි ළම ෆෝන් ටිකක් ගන්න. ඔමෙඩ වල්ලා. Hey mami. මාමනේ යකෝ. මම මැරජින දාස. මේ එරියල් එකේ උඹලා කොයිද මේ කෑක යන්නේ මගේ ගේ ඉස්සරයි. මාවට මොකද අපි යන්නේ නේද? මම එකපාරක් ගුවා. මම මැරජින දාස. කොයිද යන්නේ උඹලා? අපි යන්නේ අපිට ඕනේ නේද? බලන්න. ඒක මගේ ඒරියා එක. මාමේ මේ සරත් අයියලා ගෙදරට යන්නේ කොහෙන්ද? මාමේ. අවුද මාමා? අවුද කොහෙද? මම එහා ගම. මම මාමා නෙවෙයි. මම එළ මැරජින දාස. ගිහලා අහගන්න අමුගේ අම්මගෙන් තාත්තගෙන් මේ අහවල් ගෙදර ඉන්න මිනිහා කවුද කියලා. හවුද හොයන්නේ? සරත් අයියව. සරත් අයියා මම නොදන්නේ එකක් නෑ මේ ඒරියල් එකේ. නමුත් තමුන් කියන සරත් කියන මිනිහා මන් දන්නේ. දන්නේ දන්නේ ඔය දන්නේ ඔයාගේ මේ මැර කතා එපා මට හරි. අතපය දික් කරන්න බෑ. කවුද කින් හොයාගන්න කවුද? මම කවුද කියලා ඔයා දන්නවද? දැන් මෙතනින් ඔබ කවුරුවක් වන්න කින් හොයාගන්න. මම අම්මට සිරි වේවිති. හරි මොනව කරන්නද? බලන්න මිනිහෝ යන්න. මගදී නම් අහුවෙන්න එපා හරි. හරි බලන්න බලාගමු. බලමු. අපේ මාරියාද සරත් අයියලාගේ වගවාගෙන බලපිය සෙට් එක බස් කරන දාන්න. බලපා මං හුගුවොත් කොල්ල 50ක් බෙදලා බෙරගමු. මොකද තාත්තේ සද්දයක් ඇහුනේ? දැන් කොහෙද ලාල් පාරු එක ඇවිල්ලා පුකාව සරත් අයියා ඔය කොට සයිස් එකක් දාලා ගියාවා. ඈ? ඔව්ව. කවුද? මට ඇහුණු විදිහට නම් එහා ගමේ යන්නේ. තාත්තට හැඩරුව මතකද මිනිහට? ටිකක් කලුසේ එකෙබ්බ මහා බය අල්බාරුව පැලලෙව හරියට හරි. එයි බා. තාත්තා හරි ෂෝක් හොඳේ. එයි බා. තාත්තා හරි ෂෝක් මිනිස්සයාට මේ සද්ද දාලා තියන්නේ. තාත්තා පරිස්සම් වෙලා ඉන්න. ඉන්දරුසේ එකෙබ්බ වලු. ඉන්දරුස අර එහා ගමේ ওই මිනිස්සයා හරිද? ලේසි වෙන්නේ තාත්තේ එහා ගමේ එන චන්දියාවක හොඳේ. මං දන්න විදියට නම් ලේසි වෙන්නේ නැහැ ඔකත් එක්ක තාත්තේ. අම්මඩ දිරිබා. මගේ නරකම නැති කරයිද? කම තාත්තට ඇඟිල්ල කරකට ඉදිමෙන්න කියන්නේ ඕකනේ. බලන්න මම බලාගන්න. දැන් තාත්තා කොහෙද යන්නේ? අම්බට පාර පැත්තට යන්න ඕනේ. යන්න. යන්නේ නැති බා. යන්නේ නැති. පාර පැත්තට ගිහින් යන්න.
ඊ බං මං එදා ගියා තරත් අයියෝ හොයන්න නෑ මාර පස්තු ඒ අතර මගේ ඉතා වැඩක් නෑ කියහන්කෝ පොරක් හම්බෙලා මට රද්ද දැම්මයි කියහන්කෝ හරිද දාන්කෝ කරන්න හම්බුන්නේ නෑ මං කිව්වා එදා මගේ සෙට් එක ගෙන්නන්න මං හැදුවේ මම ගියා ඉතින් පව් හින්දා මිනිහා මගේ තරම දන්නේ නැතුව බලමු සෙට් එකේනියත් කවදා හරි අම්මට සිරි මේ ඉන්නේ බං කීයක් තියම පොර මම මෙහෙන සුට්ටා හලෝ පුතේ මම වඳුරනවද යා අඳුරා පුතේ මන් දන්නේ නැහැ පුතේ. අද ගහත ගහ සිට්ටුනානේ පුතේ මන් දන්නේ නැහැ කවුද කියලා කිව්වේ නෑනේ. ඔයා දැනගෙන කතා කරනවනේ පුතේ හරි වැරද්දක් උනේ මම ඒක විහිළුවක් කරේ මාමට විහිළුවක් ආයි දන්නවනේ මාත් විහිළුවක් කරන්න පුතේ විහිළුවක් කරේ පුතේ. අනේ ඔක අතහැරලා දාමු පුතේ. අතාරින්න no අතේ ගහන්න දන්න බොක්කට බොක්කට යන්නේ අයියෝ මම විහිළුවක් කරුවේ අයියෝ සමිනී